ආදරේ හුඟක් දාලා හදන ලස්සනම ලස්සන කේක් ඩිසයින් එකක් බලමුද? සාමාන්‍යයෙන් කේක් ආටිස්ට් කෙනෙක් වුණාම කාගේ කේක් එකක් වුණත් මොන ඕඩර් එක වුණත් රෙඩි කරන්නේ ආදරේ ගොඩක් එකතු කරලා තමයි. ඒ වුණාට අද කේක් එක නම් මට ගොඩක් ස්පෙෂල් එකක්. ඒ නිසා ඉතින් මගේ මුළු හිතින්ම මගේ සම්පූර්ණ ආදරේම දාලා තමයි මේ කේක් එක අද මම හදන්නේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමුකෝ කේක් එක පැත්තට. ඔයාලට දැක ගමම පේනවා ඇති මෙතනදී අද මම හදන්න යන්නේ ස්ලැබ් කේක් එකක් කියන එක. ඒ වගේම තමයි ස්ලැබ් කේක් හදන්න ඕන කරන ට්‍රේස් ළඟ නැහැ. ඒ නිසා ඔයාලට මේ පේන විදිහට අඟල් 8 ට්‍රේ එකේ කේක් එකක් බේක් කරලා හරි මැද්දෙන් කපාගෙන අරගෙන තමයි මම ස්ලැබ් කේක් එකක් මේ විදිහට හදන්න යන්නේ. අඟල් 8 ට්‍රේ එකේ කිලෝ එකක කේක් එකක් බේක් කරලා හරි මැද්දෙන් කපාගෙන මේ විදිහට කේක් බෝඩ් එකට තියලා කේක් එක අලවගෙන උඩ තියෙන කොටස මම මේ විදිහට කපලා ඉවත් කරලා තමයි කේක් එක හරියට බැලන්ස් කරගන්නේ. උඩ කොටස අයින් කරලා කේක් එක හරි මැද්දෙන් කපලා කේක් එක සෑන්ඩ්විච් කරලා තමයි අයිසින් කරන්න පටන් ගන්නෙ. බලන්නකෝ ඉතින් දවසින් දවස මේ කේක් කලාව කියන්නේ අප්ග්‍රේඩ් වෙන දෙයක්. ඒ වගේම තමයි අලුත් ට්‍රෙන්ඩ් දවසින් දවස එකතු වෙනවා. මේ ස්ලැබ් කේක් ඩිසයින් එක උනත් ඒ විදිහයි. මුලින්ම ස්ලැබ් කේක් කියන එක පිට රටින් මම ෆොටෝස් වීඩියෝස් දැක්කට ලංකාවේ එක හදන්න හරි අයිඩියා එකක් කේක් බෝඩ් එකක් ට්‍රේ එකක් තිබුණේ නැහැ. ඒ වුණාට පහු වෙනකොට ටික දවසක් යනකොට කේක් බෝඩ් එක මුලින්ම ආවා. ඊට පස්සේ කේක් හදන ට්‍රේ එක ආවා. හැබැයි මම තාම නම් ස්ලැබ් කේක් දාන්න පුළුවන් විදිහේ කේක් බොක්සස් දැකලා නැහැ. ඔයාලා දන්න ෂොප් වල තියෙනවා නම් පහලින් මෙන්ෂන් කරන්න බලන්න. ඉතින් කලිනොත් කිව්වානේ මම මේ කේක් එක හදන්නේ මගේම කෙනෙක්ට කියලා. ඒ නිසා මට හිතුණා පුංචි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. ඒ විදිහට තමයි අර කලින් දාගත්තු සිරප් එක මම කේක් එකට ඇඩ් කරගත්තේ. ඉතින් එතනදී කොෆි ඇන්ඩ් චොක්ලට් සිරප් එකක් තමයි මම ඒ විදිහට කේක් එකට දාගන්නේ. හිතුණා පුංචි වෙනසක් කරලා කොහොමද රස කියලා බලන්න. ඇත්තටම හොඳ වෙනස් රසයක් තියෙනවා. මොකද කොෆි දැම්මට පස්සේ ඒකයි චොක්ලට් වල තියෙන රසයි දෙකම එකට එකතු වුණාම හරි අමුතු වෙනස් රසයක් තියෙනවා. කේක් එක සෑන්ඩ්විච් කරලා අනිත් කේක් ලේයර්ස් දෙකත් මේ විදිහට තියලා ඊළඟට අපිට තියෙන්නේ කේක් එක ක්‍රම් කෝට් කරගන්න එක තමයි. ඒ වගේම තමයි මෙන්න මේ කේක් එක දෙන ස්පෙෂල් පර්සන්ට මගෙන් ලස්සන මෙන්න මේ විදිහේ gift එකකුත් මේ කේක් එකත් එක්කම යනවා. එහෙනම් බලමුකෝ මෙන්න මේ වගේ item එකක් ඔයාලට කේක් එකත් එක්ක දෙන්න ඕන නම් කොහොමද ඒක අපි පැක් කරලා හරිම සේෆ්ටි විදිහට කේක් එකත් එක්ක යාට gift කරන්නේ කියලා. මුලින්ම මේ gift එක අපි හොඳට wrap කරගන්න ඕනේ. මොකද බටර් අයිසින් එකේ තියෙන oil නැත්තම් මේ box එකට ගිහිල්ලා box එක oily වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම හොඳට seal කරගන්න. ඊට පස්සේ ඔයාලට ඕන තැනින් මේ box එක මේ විදිහට තියලා කේක් එක ඒ කොටස කට් කරලා අපි එතනට මේ box එක දාගන්න තමයි ඕන. ඉතින් මම නම් මෙන්න මේ විදිහට කේක් එකේ හරි මැද්දෙන් තමයි මේ box එක තියාගන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි කේක් එකක් කට් කරනකොට මැදින් කපන්නේ. මට හිතුණා එයා කට් කරන තැනින්ම මේක තියලා එයාව සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා. ඒ විතරක්ම නෙමෙයි ඔයාලා මේ විදිහට සීක්‍රට් අයිටම් එකක් කේක් එකත් එක්ක දෙනකොට ඒක හොඳටම පේන්නේ නැති වෙන්න කේක් එක ෆිනිෂ් කරන්න. එහෙම නැති වුණොත් එහෙම ඒ කොටස ටිකක් උඩට ඇවිල්ලා කේක් එක කැත වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මම මුලින්ම කට් කරලා ගත්තු කේක් කෑල්ල එතනින් තිබ්බහම ඒ කොටස ටිකක් උසින් වගේ වැඩියෙන් පේනවා. ඒ නිසා මම ආපහු ඒ කේක් පීස් එකේ උස අඩු කරලා තමයි මෙතන ෆිනිෂින් කරගන්නේ. ඒ විතරක් නෙමෙයි මම මේ දාපු විදිහට වඩා ඔයාලට පුළුවන් නම් කේක් එකේ මැදින් ඒ කියන්නේ මේ කොටස් හතරම කේක් එක මැද්දට එන විදිහට ඒ කියන්නේ මේ බොක්ස් එකේ පැති හතරම කේක් එක ඇතුළට සෙට් වෙන විදිහට මේක හංග ගන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒ වුණාට මම මේ හදන ස්ලැබ් කේක් එකේ පළල ටිකක් අඩු නිසා තමයි මම මේ විදිහට එක පැත්තක් කේක් එකටම සෙට් වෙන්න දාන්නේ. ඔයාලට පුළුවන් නම් අර විදිහට කරන්න. මට හිතෙනවා එතකොට තවත් කේක් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටිකෙන් ටික මම කේක් එක බටර් අයිසින් එකෙන් සම්පූර්ණයෙන්ම කවර් කරගන්නේ. ඒ වගේම තමයි ඔයාලා දන්නවනේ මේ කේක් එක ටිකක් දිගින් වැඩි කියලා. ඒ නිසා අපි හරිම පරිස්සමට හිමින් තමයි කේක් එක නීට් කරගන්න ඕනේ වෙන්නේ කොටසින් කොටස. එහෙම නැති වුණොත් එහෙම කේක් එකට හරි ලස්සන ෆිනිෂින් එකක් අපිට ගන්න බැරුව යනවා. කේක් එක නීට් කරගෙන ඉවර වෙලා ස්පැචුල එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මම කේක් එකේ උඩ කොටසට පුංචි ඩිසයින් එකක් දාගන්නවා. මට හිතුණා කේක් එක නිකන්ම උඩ කොටස ප්ලේන් විදිහට තියනවාට වඩා පොඩි ඩිසයින් එකක් මේ විදිහට දාගන්න එකෙන් කේක් එකේ පෙනුම තවත් වැඩි වෙනවා කියලා. මෙන්න මෙතනදී මට ඔයාලට කියන්න ඕන තවත් දෙයක් තමයි කේක් හදනකොට ස්කිල් එකට වඩා ඔයාලා පාවිච්චි කරන ටෙක්නික් එක නිතරම හරිම වටින දෙයක්. ඔයාලා බලන්න මේ විදිහට උඩ ලයින් අඳිනකොට කේක් එකේ උඩ කොටසේ ලයින් අඳිනකොට ඔයාලා එක ඉරක් ඇඳලා ඒ ගමම ස්පැචුල එක පාවිච්චි කරලා අනිත් ඉරත් ඇඳොත් එහෙම ඔයාලගේ පළවෙනි ලයින් එක අඳිනකොට ගෑවිච්ච බටර් අයිසින් ටික ස්පැචුල එකෙන් ඊළඟ ලයින් එක පටන් ගන්නකොට එතන ගෑවෙනවා. එතන පටන් ගන්න එක ඊළඟ එක ගෑවෙනවා. ඒ විදිහට ගෑවුනහම කේක් එකේ නීට් එකට එක ලොකුවටම බලපානවා. ඒ නිසා ඔයාලා මතක් කරලා මේ විදිහට ගන්න එක ලයින් එකක් ගත්තට පස්සේ ස්පැචුල එක
අනිවාර්යයෙන්ම ඒකේ තියෙන බටර් අයිසින් ටික රිමූව් කරලා තමයි අපි අනිත් ලයින් එක අඳින්න ගන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට හැපි බර්ත්ඩේ ටොප් එකත් එකතු කරලා පර්ල්ස් ටිකකුත් කේක් එක වටේට ඇඩ් කරලා දැන් මං යන්නේ කේක් එකේ බෝඩර්ස් වලට බටර් අයිසින් වලින් ඩෙකරේෂන් එකක් ඇඩ් කරගන්න. ඉතින් මේ බර්ත්ඩේ බෝයි වැඩි බටර් අයිසින් වලට එහෙමනම් කැමති නැහැ. අනේ නිසා තමයි මම මෙන්න මේ විදිහට පුංචි බටර් අයිසින් ප්‍රමාණයක් පාවිච්චි කරලා හරිම සිම්පල් කේක් ඩිසයින් එකක් මෙතනදී ඩිසයින් කරගත්තේ. කේක් එකේ টොප් එකටයි බොටම් එකටයි දෙකටම මම මෙන්න මේ විදිහට තමයි බටර් අයිසින් වලින් බෝඩර්ස් ඇඩ් කරගත්තේ. ඊට පස්සේ ලයිට් බ්ලූ කලර් එකකින් වගේම ගෝල්ඩ් කලර් එකකිනුත් සයිසස් කිහිපයක් පාවිච්චි කරලා පර්ල්ස් ඇඩ් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක තිබුණේ. කියන්න අමතක වුණානේ මෙන්න මේ විදිහට පාට දෙකකින් මම කැන්ඩල්ස් උත් ඇඩ් කරගත්ත කේක් එකට. අනේ බලන්නක ඉතින් මගේ කේක් එකේ ලස්සන මට නම් ඇත්තටම හරිම සතුටුයි. මම හිතුවටත් වඩා හරිම ලස්සනට මට මේ කේක් ඩිසයින් එක හදාගන්න පුළුවන් වුණ හින්දා කේක් එක ගැනයි වීඩියෝ එක ගැනයි හිතන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට මම ගිහින් එන්නම්.